වෙල්කම් ටු ද ක්‍රියේටර් ලංකා YouTube channel. අද ලෙසන් එකේදී මම කතා කරන්නේ ඉමේජ් ටැග් එක කොහොමද යූස් කරන්නේ කියලා. ඉමේජ් ටැග් එක යූස් කරන විදි කිහිපයක් තියෙනවා. මේ හැම විදියක්ම මම ස්ටෙප් බයි ස්ටෙප් සරලව කියලා දෙනවා. අපි ලෙසන් එකට ගිහිල්ලා බලමු කොහොමද මේක හරියටම යූස් කරන්නේ කියලා. මම මුලින්ම ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නවා. part 5 කියලා දෙනවා. ඊට පස්සේ මම මේ ෆෝල්ඩර් එක ඇතුලේ HTML ෆයිල් එකක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ මම ගන්න මට ඕන කරන ඉමේජ් දාගන්නත් මම වෙනම ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්න ඉමේජ් කියලා. මම ඉන්නේ මේ ක්‍රියේටර් ලංකා කියන මේන් ෆෝල්ඩර් එක ඇතුලේ. ඒක තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ. අපි දැන් ගිහින් බලමු මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන මේ ෆෝල්ඩර් එකේ මේ ඉමේජ් කියන ෆෝල්ඩර් එක තියෙනවද කියලා. මේ තියෙන්නේ ක්‍රියේටර් ලංකා කියන ෆෝල්ඩර් එක. මම මේක ඇතුලේ මේ part 5 කියන ෆෝල්ඩර් එක හැදුවා. මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා අපි ඉමේජ් කියන ෆෝල්ඩර් එක. මේ ඉමේජ් කියන ෆෝල්ඩර් එකට මම ඉමේජ් එකක් දාගන්නවා. මගේ වෙබ් පේජ් එකට දාගන්න ඕන ඉමේජ් එක. මම මෙන්න මේ ලොගෝ කියන JPG එක Ctrl C දීලා කොපි කරගන්නවා. ඊට පස්සේ මම මේ ඉමේජ් කියන ෆෝල්ඩර් එකට ඒක කොපි කරනවා. මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ගිහින් බලමු VS Code එකේ මේක පෙන්නනවද කියලා. VS Code එකේ මම ඉමේජ් කියන ෆෝල්ඩර් එක මේ විදිහට ඕපන් කරනවා. ඒක ඇතුලේ මම දාගත්ත ලොගෝ කියන JPG එක තියෙනවා. මම දැන් මෙතන body tag එක ඇතුලේ image tag එක දාගන්නවා. ඊට පස්සේ image tag එකක attribute දෙකක් තියෙන එකක් src එක සහ අනිත් එක තමයි alt එක. මම src එක දෙනවා. src කියන්නේ අපි image එක තියෙන්නේ කොහෙද කියන path එක තමයි මේකෙන් දෙන්නේ. මගේ image එක තියෙන්නේ image කියන folder එක ඇතුලේ. මෙන්න මෙහෙම logo කියන jpg එක තියෙන්නේ. මම මේ path එක මේ විදිහට දෙනවා. ඊට පස්සේ මම alt එක දෙනවා. alt එකේදී කරන්නේ අපි image එක මොකක්ද කියලා හඳුන්වා දීමක් කරන්නේ. මම මෙතන logo කියලා දෙන්න. alt එකේ දෙන වාසිය තියෙන සමහර වෙලාවට අපි දාන image පේන්නේ නැතුව යන වෙලාවල් තියෙනවා. ඒ පේන්නේ නැතුව නම් මේ image එක මොකක්ද කියලා අඳුන ගන්න පුළුවන් වෙන තමයි අපි alt එකේදී මේ හඳුන්වා දීමක් කරන්නේ. ඊට පස්සේ මම මේකට දෙනවා width එකක්. pixel 400ක් දෙන්න. ඊට පස්සේ මම height එකක් දෙනවා. ඒකත් pixel 400ක් දෙන්න. දැන් මම right click කරලා open with live server යනවා. මෙන්න මේ විදිහට තමයි මම දාගත්ත image එක web page එකේ පෙන්වන්නේ. ඊට පස්සේ අපි බලමු මේ image එකට hyperlink එකක් add කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ image එක click කරාම වෙනම web page එකට නැත්නම් channel site එකකට යන්නේ කොහොමද කියන එක අපි බලමු දැන්. මම මේක delete කරගන්නවා. අපි hyperlink එකක් දෙන්න use කරන්නේ a tag එක. මම මේ විදිහට body tag එක ඇතුලේ a tag එක දාගන්නවා. ඊට පස්සේ මේ open tag එක ඇතුලේ මම href කියන එක දෙනවා. ඊට පස්සේ මට image එක click කරාම open වෙන්න ඕන web page එක නැත්නම් channel එකක් site එකක් මම ඒකේ link එක දෙනවා. මම යනවා Chrome එකට. මම දැන් ඉන්නේ මේ ක්‍රියේටර් ලංකා කියන channel එකේ. මට මේ channel link එක දෙන්න ඕනේ. එතෙන්ට image එක click කරාම මේ channel එක open විදියට මම කරන්නේ මේ channel එකේ link එක ගන්නවා. මෙතන share link වලට ගිහිල්ලා මේ link එක මම copy කරගන්නවා. මම ඊට පස්සේ ආයෙත් visual code එකට යනවා. මම link එක මෙතනට copy කරගන්නවා. control V දීලා ඊට පස්සේ මම image tag එක දාගන්නවා. කලින් වගේම මේක ඇතුලේ මම src එක දෙනවා. මම දෙන්නම් image කියන folder එක ඇතුලේ මේ logo කියන jpg එක තියෙන්නේ. මම ඒ path එක දෙනවා.
ඊට පස්සේ මම alt එක දෙනවා. මෙතන දෙන්නම් මම channel කියලා. මේක ක්ලික් කරාම channel එකට යන හින්දා. ඊට පස්සේ මම width එකක් දෙනවා. කලින් වගේම pixel 400ක් දෙන්නම්. ඊට පස්සේ මම height එක දෙනවා. ඒකත් මම pixel 400ක් දෙනවා. දැන් බලමු Chrome එකේ මේක කොහොමද පෙන්වන්නේ කියලා. මෙන්න මේ විදිහට පෙන්වනවා මම දාගත් image එක. ඔයාලට පේනවා ඉතින් මේ mouse point එක මම image එකට ගෙනිච්චම මේ වගේ hand icon එකකට change වෙනවා. ඒ කියන්නේ මේක click කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ image එක click කරාම channel එකට යනවාද කියලා. මේ විදිහට load වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි image එකට hyperlink එකක් add කරගන්නේ. ඊට පස්සේ අපි බලමු වෙන website එකක තියෙන image එකක් කොහොමද අපේ web page එකට දාගන්නේ කියලා. මම මේක delete කරගන්න. මම කලින් වගේම image tag එකක් දෙනවා. ඊට පස්සේ මම යනවා මෙන්න මේ pixel කියන site එකට. මම මෙන්න මේ site එකේ මෙන්න මේ image එක තමයි මගේ web page එකට දාගන්න හදන්නේ. මම මේ image එක click කරනවා. ඊට පස්සේ මේක උඩ right click කරලා copy image link ගන්නවා. VS Code එකට යනවා. ඊට පස්සේ src එක දෙනවා. මෙතෙන්ට මම මේ link එක දෙනවා. ඊට පස්සේ මම alt එක දෙනවා. මම මෙතෙන්ට pixels කියන site එකේ නම දෙන්න. ඊට පස්සේ මම width එකක් දෙනවා. මම මෙතෙන්ට 640ක් දෙන්නම් pixel. ඊට පස්සේ මම height එකක් දෙනවා. pixel 551ක් දෙන්න. අපි බලමු දැන් මේක web page එකේ පෙන්නනවා කියලා. මෙන්න මේ විදිහට තමයි අපි දාගත්ත link එක මේ pixel වලින් ගත්ත image එක link එකක් විදිහට අපේ page එකට add කරගත්ත image එක. ඊට පස්සේ ඔයාලට වෙනත් මේ YouTube logo එක එහෙම එතකොට pixel එකේ එහෙම logo එක තියෙනවා. ඒත් මේ අපේ page එකේ තාම පෙන්වන්නේ මෙන්න මේ විදිහට logo එකක් නැහැ. නමක් අපි දීලා නැහැ document කියලා ඒ හින්දා පෙන්වන්නේ. ඊට පස්සේ මම පෙන්වන්නම් මේ logo එක දාගන්න. ඒ කියන්නේ favicon icon එක දාගන්නේ කොහොමද කියලා අපේ web page එකකට. මම මේක delete කරගන්නවා. favicon icon එක දානවා නම් අපි දාන්න ඕනේ head tag එක ඇතුලේ. මම මෙතන title එක document කියන එක මම වෙනස් කරන්නම්. create ලංකා කියලා. ඊට පස්සේ මම මේක ඇතුලේ තමයි මගේ favicon icon එක දාන්න යන්නේ. මම මෙතන link කියලා දෙනවා. ඊට පස්සේ මම relation එක දෙනවා. ඊට පස්සේ මේක මම icon එක කියලා type කරනවා. ඊට පස්සේ මම ගන්න type එකක් දෙනවා. මම මෙන්න මේ විදිහට type එක දෙනවා. ඊට පස්සේ මම href එකක් දෙනවා. ඊට පස්සේ මම path එක දෙන image එකේ මෙන්න මේ විදිහට. දැන් බලමු මේක පෙන්නනවද කියලා. මෙන්න මේ විදිහට පෙන්නනවා අපේ මම title එක create ලංකා කියලා වෙනස් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට favicon icon එක පෙන්නනවා අපේ logo එක. මෙන්න මේ විදිහට තමයි image tag අපි use කරන්නේ. හරි අද lesson එකේදී අපි ඉගෙන ගත්ත image tag එක කොහොමද use කරන්නේ කියලා. අපි ළඟ තියෙන image එක කොහොමද අපේ web page එකට දාන්නේ. එතකොට අපි web page එකට දාන image එක click කරාම
වෙනම වෙබ් පේජ් එක ඕපන් වෙන විදිහ හදන්නේ කොහොමද කියන එකත් අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ හයිපර් ලින්ක් එකක් ඇඩ් කරන විදිහ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා වෙබ් පේජ් එක තියෙන ඉමේජ් එකක් අපේ වෙබ් පේජ් එකට දාන විදිහ. අන්තිමටම අපි ඉගෙන ගත්තා මේ favicon icon එක. ඒ කියන්නේ අපේ වෙබ් පේජ් එකේ logo එක කොහොමද අපි ඇඩ් කරන්නේ කියන එකත් ඉගෙන ගත්තා. ඉතින් මේ වගේ වටින වීඩියෝස් ඔයාලට නිතරම බලන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනටම බලන්න පුළුවන්. අපි ආයෙත් හම්බෙමු මේ වගේ වැදගත් වීඩියෝ එකකින්.